මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ පැට්‍රිකල් එක පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරන්න. මොකද අපි පැට්‍රිකල් එක මේ වෙනකොට පටන් ගත්තා කිසිම දැනුවත් කිරීමක් නැතුව තමයි පටන් ගත්තේ. ඉතින් එතකොට ගොඩක් දරුවෝ අහනවා මේ පැට්‍රිකල් කරන්නේ කොහොමද තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ දරුවන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. එතකොට පුතේ උපකරණ ගත්තාම අපේ අංග සම්පූර්ණ උපකරණ තියෙනවා. අලුත්ම උපකරණ තියෙන්නේ. සමහර වෙලාවට සමහර උපකරණ ඉස්සෙල්ලාම පාවිච්චි කරන්න ඔයා වෙන්න පුළුවන්. ඒතකොට සමහර පැට්‍රිකල් වලට උවමනාවටත් වඩා උපකරණ තියෙනවා. ඊළඟට පුතේ අපේ වැඩපිළිවෙලේදී ඕගොල්ලන්ට තනිකරම පැට්‍රිකල් එක කරන්න හම්බ වෙනවා. එතකොට මේ පැට්‍රිකල් එක පුළුවන් වෙනකන් සම්පූර්ණයෙන්ම පැට්‍රිකල් එක කරනවා. ඊළඟට පැට්‍රිකල් එකට ළමයි ගොඩක් එකපාර ගෙන්නන්නේ නැහැ කීයටවත්. ඒකින් අපි ඒකට නියමටම වැඩපිළිවෙල හදලා දීලා තියෙනවා. සහ හදලා තියෙනවා මේ වෙනකොට පැට්‍රිකල් කරපු ළමයි ඉන්නවා. ඒගොල්ලෝ ඒක දන්නවා. කිසිම තදබදයක් නැතුව කොච්චර ළමයි ආවත් මේ පැට්‍රිකල් එක අපි කරා. සහ මේ වෙනකොට කරගෙන යනවා. එතකොට මේ කිසිම කරදරයක් නැතුව පැට්‍රිකල් එක කරගන්න පුළුවන්. එතකොට ඒ තනියෙන් ඕගොල්ලෝ පැට්‍රිකල් එක කරනකොට ඕගොල්ලන්ට සියලු දේවල් තමන්ගේ දුර්වලතා අඳුරගෙන මේක පුරුදු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ආපහු පැට්‍රිකල් එක වෙලාවේ එතන තදබදයක් නැහැ. අනිත් කාරණාව තමයි තදබදයක් තිබ්බොත් ඕගොල්ලන්ට මේක මේ නිවිසනසිල්ල කරගෙන යන්න බැරි වෙනවා. එතකොට නිවිසනසිල්ල මේ වැඩේ කරන්න පුළුවන් වටපිටාවක් අපි හදලා තමයි මේ පැට්‍රිකල් එක ඕගොල්ලන්ට කරන්න දෙන්නේ. ඊට අමතරව මේ පැට්‍රිකල් 54ක් තියෙනවා. මේ පැට්‍රිකල් 54න් 50කට ආසන්න ප්‍රමාණයක් අපි මේ වෙලාවේ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ හැම පැට්‍රිකල් එකක්ම අනික එක දවසක් තියලා දවස් දෙකක් තියලා ඒ වගේ දවස් 3ක් තියලා ඉවර කරන්නේ නැහැ. ඕගොල්ලන්ට පුරුදු වෙන්න අවස්ථාවත් එක්කලා සෑහෙන දවසක් අපි මේ පැට්‍රිකල් වැඩසටහන කරගෙන යනවා. ඊළඟට අපේ පන්ති ගාස්තුවේ විදියට පුතේ රුපියල් 5500ක් තමයි ගන්නෙ. එතකොට මේ 5500 ඇත්තටම අපේ කරන පැට්‍රිකල් එකට සාපේක්ෂව ගත්තාම නොසලකිය තරම් කුඩා මුදලක්. ඒකට හේතුව තමයි ඕගොල්ලන්ට අපි උපකරණ දෙනවා. ඊට පස්සේ ආපහු ඒවට සියලු අමුද්‍රව්‍ය දෙනවා. ඒ අමුද්‍රව්‍ය ඇති වෙන ප්‍රමාණයට දෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ළමෙක් රිවෙට් එකක් ගැහුවොත් රිවෙට් පින් එක කරනාට පස්සේ ආයෙ රිවෙට් දෙන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. තේරුණාද කියන එක? ඒතකොට අපි ආපහු ඒකට උවමනා ප්‍රමාණයට රිවෙට් දෙනවා. දැන් ඒක අපි කරපු ළමයි දන්නවා. ඊළඟට තහඩුව වුණත් එක උපකරණයක් නිර්මාණය කරන්න නෙවෙයි උපකරණ කීපයක් නිර්මාණය කරන්න ප්‍රමාණයට තහඩු දෙනවා. එතකොට මේ ඕගොල්ලන්ට ඇති වෙන්න තහඩුව කපන්නෙත්වා තහඩුවේ ඩිසයින් එක කරන්නෙත්වා නමන්නෙත්වා ඊට පස්සේ තහඩු විදින්නෙත්වා ඊට පස්සේ රිවෙට් කරන්නෙත්වා මේ හැම දෙයක්ම කරන්නේ ඕගොල්ලෝ. වෙන කවුරුත් එතකොට ඒකට අතපත ගන්න මේ අදින්න කරන්න යන්නේ ඒව මොනවාක්වත් නැහැ. අනිත් එක තමයි අපි කලින් අවුරුදු විභාගෙ ලියපු ළමයි ගෙනල්ලා පැට්‍රිකල් එක කරන්නේ නැහැ. කරන්න නැති වෙන්න හේතුව තමයි ඒගොල්ලෝ දාලා කරන්න ගියපු ගමන් ඒගොල්ලෝ තමයි පැට්‍රිකල් එක කරන්නේ. ඔයාලට හරියට පැට්‍රිකල් එක කරන්න හම්බෙන්නේ නැහැ. ඕක අපි කලින් අවුරුදු වල කරලා බලලා තියෙනවා. ඉතින් ඒකින්ද කරලා බලලා ඒක අසාර්ථක හින්දා තමයි අපි මේ වැඩේ කරන්නේ නැත්තේ. මොකද මේ සාමාන්‍යයෙන් මේ විදිහට පැට්‍රිකල් කරපුවාම ළමයිකට ලකුණු 10ක්වත් පැට්‍රිකල් එකේදී ඊට පස්සේ ගිහින් ගන්න බෑ. ළමයි මේ පැට්‍රිකල් එක කරන උදාහරණයක් විදිහට කිව්වොත් සරලව ඇවිල්ලා ළමයි පැට්‍රිකල් එක කරන්න පටන් ගත්තට පස්සේ අර කලින් අවුරුදු විභාගෙ ලියපු ළමයා තමයි හැමදේම කරලා ඇඳලා දෙන්නෙත් එයා විදලා දෙන්නෙත් එයා අන්තිමට බලනකොට ඔයාලා තහඩුව අල්ලගෙන ඉඳලා විතරයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුළත ඔයගොල්ලෝ පැට්‍රිකල් එක කරා කියලා අපිට ඇත්තටම ප්‍රතිඵලයක් නෙලන්න හම්බෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. එතකොට මේ ඒකට ප්‍රතිඵලයක් නෙලන්න හම්බෙන්නේ නැහැ. අනිත් එක තමයි අපිට උනත් රෑන්ක් එකක් ඉඳලා රෑන්ක් එකක් ගන්න හම්බෙන්නේ. ඊළඟට පුතේ පැට්‍රිකල් එකට රෙජිස්ටර් වෙන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ මෙන්න මේ WhatsApp අංකයට මැසේජ් එකක් දාලා account number එක ඉල්ලගන්න. ඊට පස්සේ account number එකට මෙන්න මේ මුදල දාලා ඉවරලා ඒකේ slip එකේ ෆොටෝ එකක් ගහලා නම ලියලා ෆොටෝ එකක් ගහලා ඊට පස්සේ ආපහු WhatsApp කරන්න. එතකොට ඕගොල්ලෝ group එකට add කරලා register කරගන්නවා. ඊළඟට ඕගොල්ලන්ට දිගටම පැට්‍රිකල් එක කරගෙන යන්න පුළුවන්. ඕක තමයි වැඩපිළිවෙල. එතකොට ඊට අමතරව දෙයක් දැනගන්න ඕන නම් මේකට මැසේජ් එකක් දාලා ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. හරි. එහෙනම් ඔච්චරයි කියන්න තියෙන්නේ. හැමෝටම තෙරුවන් සරණයි.